ඇයි අමුතුද මම යනවා හර්ෂය මම පරිස්සමෙන් යනවා හර්ෂව පරිස්සමෙන් ඉන්න බුදු සරණ වේ කියන. සිරාවට මල් පැල මතක් කරන්න එපා. මගේ මාළු කැවෙනවා මල් පැල මතක් කරද්දි. ඕනේ නෑනේ. 23ක් ඉන්නවා ලයික් කරන්න කරලා ආච්චි ඉන්න බකෝ. ලස්සනට හිටියා නැද්ද මරු හොඳ මල් පැලයක් හොඳ මල් පැලයක්වත් එපා. මල් පැලයක් තියා මල් පැලයක් එපා. ඉරිඟු කරල් ටිකක් දීමු. දිගානේ මොකෝ ඉස්සර හරි ලස්සනට මේ හතේ ලයිව් එකෙම ගියා නේද රොකියා. ඊයත් එක්ක හතේ ලයිව් එක තිබ්බා මචං. හොඳ මල් පැලයක් ඉඟුරු කරල් ටිකක් දීහන්. කවි එලා කාටද මොකද කියනක රොකී වෙන්නේ බායි දිල්හානේ ඉස්සෙල්ලා ඕෆ් වෙලා පරිස්සමෙන් යන්න ඉතින් ඕෆ් ඔෆිස් වෙලා එකේ පරිස්සමෙන් කන්න ගිහින් ඔෆිස් නෑ බන්ටි එකේ ගෙඩිය කෙල්ලෙක්ට පොරවගෙන සුද්දි අක්කේ කියනවා ඔෆ් වෙලා යන ගමන් දෙයෝ කොහොම කියනවා විශාකා ජීවානි හලෝ හලෝ පාතාලේ ඇලා ඇවිල්ලා ඉන්නවා මචෝ කොහොමද දැන් අඩුයිද ඉතින් දෙදාට ගයන් සමීර ඔව් ඒ දෙදහට හොඳට කාපන් කියන දිල්ලහනි නම කියන්නකෝ ඇත්ත බඩ ලයික් පුරවගෙන කළා ආච්චියේ ඔව් කිව්වේ සුද්දි අක්කා මෙරට ගොඩ බහින්නේ කොයි කාලෙද කියලා අහනවා මගේ නම සුද්දි ලයික් 28ක් තියෙනවා උඩ ඉන්න කට්ටිය ලයික් කරපු නැති කට්ටිය ලයික් කරන්න ඔය පහළ ඉන්න කවුරු හරි එන්න මේ ළමයාගේ මෙන්න මේ උඩට මොන ඉඟුරු කරල්ද ඉඟුරු බඩේ මොනාද ඉරිඟු ඉරිඟු කරන්නේ අඬ ඉරිඟු වනේ ඔයාගේ නම නෙමෙයි මගේ නම ලබන අවුරුද්ද සැප්තැම්බර් අපේ සෙව් හර්ෂ මොකද දැන් වෙන්නේ අඩුද බබා ඉරිඟු කෝන් උඹ කැල්ල බඩ ඉරිඟු මගීනම් අඩුවක් ඉසුමිනි නෑ අඩුවක් වෙන්න අපේ සෙව්වන් දිව මත ට්‍රීට්මන්ට් කරලා ඉන්න බෑ මිලෝ රෙද්දක් නෑ ඇඳට ගෙනත් දැම්මම මගෙන් අහනවා පැන්ඩෝල් දෙන්න දානවා මං කිව්වා පැන්ඩෝල් ඕනේ නෑ හර්ෂ කොහොමද දේශානි හායි ෂේප් එකේ ඉන්නවනේ දේශානි කිම් කෑවන්සිද මන්නම් කැත පාට මොකද වෙන්නේ වෙන දේවල් හිතා ගන්න බැරුව ඉන්නේ යන්නේ මං නම් කැත පාටයි කැත නෑනේ කවුරුත් කොයි හර්ෂ සංසලා නික්මි හායි හායි පොඩ්ඩක් ලස්සන වෙලා අඩෝ බොක්ක බොක්ක වස්තු බවුසරේ මොකද වෙන්නේ අපිට කවුරුත් තෑගි දෙන්න තෑගි නෙමෙයි එකක් නැතුව මොකක්ද අනේ සිටියක් තිබ්බයි කියව ගන්න බැරි වුණානේ අර බංගුල් බන් ගෙදර රණ්ඩු වෙලා ගම්පාට යන්න පාරට ආවා බස් එකක්වත් නැහැ කියපන් කරද්දි මොකද බං ගෙවල් වලත් එක්ක රණ්ඩු වෙන්නේ ඔයාට නත්තල්ද මට නත්තල් තියෙනවා තාම නෑ අනේ නත්තල් සමරන්න විදිහක් නෑනේ අනේ හොස්පිටල් එකේ ඉඳන් කොහොම සමරන්න අයියේ ගයාන් සමීර ගෙදරින් රණ්ඩු තෙතයි වෙලා ගම්පහට යන්න පාරට ආවා බස් එකක්වත් නෑ කියපන්කෝ ඔයා ගෙදරින් රණ්ඩු වෙලා කොහේ ආවේ පාරට කොයි පැත්තෙන්ද අනේ බං ඔය ඇක්සිඩන්ට් සීන් එකේම පස්සේ එන ලෙඩවල් වලට හොස්පිටල් ඉන්නවා බං ඇයි මොකද වුනේ ඔයාට මේ මේ උඩ ඉන්න මැනික පහලට එනකො කවුද උඩ ඉන්න මැනික පහලට එන්න මිස්ටර් පහ සුද්දි රොකීට මොනවද දෙන්නේ මං උයාට හටදනේ මේ හොස්පිටල් එකේද ඉන්නේ කියලා අහනවා ප්‍රියා මන් දෙන්නම් හරි කියලා ඔෂෙලි කියන ලොරියක් එවනවද නැවේ කියලා අහනවා ඔන්න ඔයාට නත්තල්ද කියලා විශාකා ජීවාන කියනවා ඔයාට දෙනවා ඉන්නේ